මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව වෘතු ඇඳී සිරු සලඹ මහද නද දෙනා මෙරිලතා මාහදදවටේ ආයන සඳමින් ඔබ මා සිත පැපලේ ගලාතසේ කයාකී. Hi everyone, welcome to back my YouTube channel. අද වීඩියෝ එකටත් ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. යමුද මාත් එක්ක අවුරුදු 20ක් බලන්න. ඔන්න ඉතින් අපි තුන්දෙනාත් පළවෙනි වතාවට තමයි ජපානයේ අවුරුදු 20කට යන්නේ. මම නම් හරිම ආසාවෙන් තමයි යන්නේ. ඒ වුණාට ඉතින් අද දවසම වහිනවා. අපි ඉතින් වැස්ස ගැන හිතුනේ අපි හිතුවා ඉතින් මේකට පොඩ්ඩක් හරි සහභාගී වෙලා එනවයි කියලා. අපිට උනේ අපි තුන්දෙනාත් එක්ක ඒ අත්දැකීම් අරගන්න. මොකද මීට කලින් අපි මේ වගේ එකකට ගිහින් තිබ්බේ නෑනේ තුන්දෙනාත් එක්කම. ඒ වගේම අපේ සුදු පුතා පළවෙනි පාරට තමයි මේ වගේ අවුරුදු 20ක් දකින්නේ. සංවිධායක සමිතිය තීරණය කරලා තියෙනවා සුජාන්ටයි සමිතියයි. වැස්සම අපි අවුරුදු ඔව්. ඒ නිසා වැස්ස කියලා නෑ හැමෝම ඉතින් ඔන්න කුටාරගෙන ඇවිල්ලා තිබ්බ අවුරුදු 20 බලන්න. අන්දයට ගිරි කෙවීමේ තරගය. අපේ සුදු පුතා පළවෙනි පාරට අවුරුදු 20කට ආවේ. දැන් බලන්න ඉතින් මොකද්ද මේ මිනිස්සු කරන්නේ කියලා. තරගය තව සුළු මොහොතකින් ආරම්භ වෙනවා. අනේ ලංකාවේ කට්ටිය විදිය දාගෙන හරි ආසයි අප්පා. අපේ මෙයා කට අරන් බලන් ඉන්න මොකද්ද මේ එන්නේ කියලා. දාන මේ වගේ රටක ඉඳලා මේ වගේ වැස්සේ හරි කට්ටිය එකතු වෙන එක කොච්චර හොඳයිද. කට්ටිය ටික ටික එනවා දැන් දවල් වෙන්න ටිකක් මේ ආවෝ මේ නද වැස්ස නැති වෙනවා. ඔක්කොම ඉරලා බලන්න බලන්න ආත්ම බලන්න කාලේ විදියට බලන්න බා ඔව් මේ ස්ථානයේ දෙවන ස්ථානයේ සහ තුන්වෙනි ස්ථානයේ කරනවා සංකල්පනා මෙතනට ආවට පස්සේ ඉතින් අපේ යාළුවෙකුත් හම්බුණා. මේ නංගි නම් මට කලින් මෙසේජ් එකක් දැම්මා එයත් එනවයි කියලා. ඉතින් එයා මාව දැකලා ළඟට ඇවිල්ලා කතා කරා. මෙයා තමයි මට සැලොන් එක ගැන කිව්වේ. එයාටත් චූටි දුවෙක් ඉන්නවා. ඉතින් ගොඩාක් ස්තුතියි අපේ බලනවට ඇවිල්ලා කතා කරාට. ආදරෙයි අපි ඔයාලටත්. අටේ පැණිවමරේ තරගයට සහභාගී තරගය අවලංගු කරන්න වෙනවා. පේනව නේද? ඉතින් ලංකාවේ කෑමක් තිබ්බා. මේ වගේව දකිද්දි තාසයි. අපි එළවලු කනවා. කවුද මස්සන්දන අපේ හිමියාගේ සරයි නියමයි. අපි බුදු කරලා අපේ ස්තුතියි. හිමියාගේ ලබා ගැනීමට මම කාර්යාලයෙන්ද ගන්නේ. දැන් තියෙන්නේ පැණි බඹරේ සෙල්ලම. ඉතින් ඒකත් මාරු ළමයි කට්ටිය විසිවේවි දුවක් දීතින් හැමෝටම hina. අවසාන මහතරගයේ ජයග්‍රහණය
දැක්ක නේද කට්ටිය ඉතින් වැටි වැටි දුවනවා. ඉතින් මෙතන ඔක්කොම මඩ වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේ හැමෝම පුළුවන් විදියට ඉතින් තරඟ වලට සහභාගී වෙනවා. මේ කට්ටිය ඉතින් මතක ඇතිනේ එයාලත් ඉතින් ඕසකා ඉඳන් ඇවිල්ලා අවුරුද්දොස්ස බලන්න. මේක තමයි ළමයි නියම තරඟේ බලන්නකෝ යයි කියලා. ඉතින් මෙන්න මෙතන මේ රවුම් තියෙනවා. ඒ රවුම් අරගෙන අර බෝතල් වලට දැම්මොත් ඒ එක්කෙනාට ওই බෝතලේ හම්බ වෙනවා. අපි ඔතනට එන්න කලින් අපි දැක්ක ලොකු බෝතලයක් තියෙනවා. කවුරු හරි ඉතින් ඒක දාලා අරගෙන තියෙනවා. දැන් ඉතින් මේ බෝතල් තුන තමයි තියෙන්නේ. ඉතින් මේ දාන අයියා නම් ඔන්න එක බෝතලයක හිමිකාරයෙක් වෙනවා. ඉතින් බලන්නකො මෙයාට බෝතලයක් හම්බුනාම තියෙන සතුට. මේකත් ඉතින් තරංගයක් විදිහට තමයි ළමයි තිබ්බේ. ඒක ඉතින් පිරිමි කට්ටියට විතරයි තියෙන්නේ. ඉතින් ඔය රවුම් 8 පාරක් දාන්න සෙන් එකක් ගන්නවා එක්කෙනෙක්ගේ. ඉතින් සෙන් එකක් දීලා ඔය වගේ ඉතින් බෝතලයක් අරගෙන යන්න තමයි තියෙන්නේ හරියට දැම්මොත්. අපි අතනේදී තමයි දැක්කේ සංගීත පුරු තරඟෙත් පටන් අරගෙන තියෙනවා. අපි ඉතින් ඉක්මනට ආවා සංගීත පුරු තරඟේ බලන්න. ඉතින් සංගීත පුරු තරඟේ නම් මරු වැඩක් වෙනවා බලන්නකෝ ඉතින් අන්තිම වෙනකම්. දැක්ක නේද ළමයි ඒ අක්කා කරපු දේ. ඉතින් එයා හිතලා කරන්නේ නැතුවේදී ශනික මෙය වෙන්න ඇත්තේ. ඉතින් එහෙම තමයි කොහොම හරි ඉතින් ඒ අයියා තරඟේ දින්නා. ඊට පස්සේ ඉතින් ඔන්න පටන් ගත්තා කබා දින තරඟය. අපිට මේ
කඹේ උස්සගෙන ඉඳලා එපා වෙනවද? අපිට සෙල්ලම් ගන්නවත් නැහැ මේ කඹේ තියන්න තරන්නේ. නිදිමත හැදිලා ඉන්නේ අපේ බබාට දැන්. රෝමතයිනේ. ඒත් කාටද කියන්නේ මොකද? පුතාට දෝමත වෙලා. අච්චාරු කරේතෝ අපි යනවා ඊළඟට අංක 13න් කවුද මේ පුංචි පුතාගේ නම මොකද්ද? කෙනානිකේස කින්නිකේස වයස කීයද? 7යි. 4ක පුංචි පුතෙක් තමයි මේ ඉන්නේ අංක 13න්. තවත් හරිම ලස්සන හුරු බුහුටි පුංචි පුතෙක් ඉන්නවා. මකස් එකක ආවා කොහොමද නදේ දුරා කස් තුරි මාමා නැන්දත්තේ පාන්දරි අපි අම්මාතරි යයි දැන් තියෙන්නේ අවුරුදු කුමාරි තෝරන්න. ඉතින් අපි බලමු කවුද තේරෙන්නේ කියලා. වේදිකාවේ අපි බලමු අද දවසේ නගොය අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පළඳින්නේ කුමන යුවතියද කියලා. මේ පැත්තේ පිරිමි ළමයි ටිකක් කියනවා කවුද කියලා කියන්න පුළුවන් කියලා. හරි අපි මේ අවුරුදු කුමරියන්ට ආරාධනා කරනවා වේදිකාවේ කුචි වටයක් පොඩක් කැරකිලා පෙන්වන්න කියලා තමයි මේ පිරිමි ළමයි ටික කියන්නේ. ලස්සනට පොඩ්ඩක් නලවල යන්න ඕනේ කියලා තමයි කියන්නේ අපේ කොල්ල ටික. එක පැත්තෙන් එක නම්බර්ස් ඇහෙනවා. අපි විනිශ්චය මණ්ඩලයට බාර දෙමු අද දවසේදී නගොය අවුරුදු කුමරියව කිරුළු පළඳන්න. තමයි අද දවසේ දෙවන ස්ථානය ලබා ගන්නේ. අතිසාර්ථකයි ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් නගොය රාග සංගීත කණ්ඩායම ප්‍රථම ගීතය අවුරුදු ගීතයකින් ඔබට තිල්න කරනවා. ස්තුතියි.
සතුටුයි මෙසේ ප්‍රීතියෙන් නිමු සම විට සිනහසලා ලස්සන ලස්සන ගීගයා නටලා ලස්සන ලස්සන ගීගයා නටලා
ළමයි අපි සීද කියලා නටලා දැන් තමයි ආවේ වහන්නට හොඳටම ආයි වැස්ස පටන් ගත්තා. කොහරි පැය දෙක තුනක් වැස්ස අඩුවෙන් තිබ්බනේ. සුපිරි ෆන් එකක් ගත්තා ඒ කට්ටිය. ෂෝක් කොදරට එවිලා ඉන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් නීදී. යා වඩාගෙන නැටුවා. ඔල්ල වඩාගෙන අපි නැටුවේ. තමයි දින්නේ. මහන්සි. පොඩි බබා ඉන්න ජීවිතේ විඳින්න ඕනේ නේ. බබාලා හිටියයි කියලා නැහැ. එයාලටත් කරදරයක් නැහැ නේ. කාටවත් කරදරයක් නැත්නම් අපි දෙන්න විනෝදුනා ටිකක්. ඉතින් අපිත් මෙහි පළවෙනි පාට තමයි අවුරුදු උත්සවයකට ආවේ. ඉතින් සුදු පුතාටත් පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඇත්තට මේක යාට ලොකුවට එක්ස්පීරියන්ස් කරන්න නැහැ. අද වැස්ස හින්දානේ. නේද? ඔව් ඇස්ස පොඩි කට්ටියට දැස්සම නැහැ. يعني මං හිතන්නේ කවුරුවත් ඒ කියන්නේ ලොකු අය ආරෙන්න ටිකක් පොඩි අය කට්ටිය හැමෝම වඩාගෙන හිටියේ. දැන් අපි පැය 4-5ක් විතර යා වඩාගෙන දෙන්න මාරුවට. ඉසි නෑ ඉතින් හැමදේම නේ. කිනෝ දෙන්නත් පොඩ්ඩක් කැපකිරීම කරන්න ඕනේ. අපි දැන් ගෙදර යනවා. දැන් හිට අවුරුදුනේ. ඒකට ලැස්ති වෙන්නත් තියෙනවා. එහෙනම් නගෝය අවුරුද්දේ මෙහෙම තමයි අද දවසේ ගෙවුනේ. ඉතින් වැස්සත් එක්ක ඒ උනාට කට්ටිය තාම වැස්සේ නටනවා. බිව්වට පස්සේ ඉතින් කොල්ලන්ට සිහිය නෑනේ. වැස්සට අවුද අදාළ නෑ. ඉතින් අපිත් විනෝදනා කොල්ලා හින්දා ඉතින් ආවා. එහෙනම් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. මං හිතන අපි වගේ ඔයාලත් විනෝද වෙන්න ඇති කියලා මේක බලලා. අපි ඉතින් අවුරුද්දට එකපාරක් මේ වගේ තියෙන්නේ. අපිටත් මේක පළවෙනි පාරටනේ අපි ආවේ. අපි දෙන්න ඇත්තට අවුරුදු 2කට පළවෙනි වාට සහභාගී වුණ එකට සුදු පුතා හිටියේ නැත්තම් කවුරුයි තව හිටියේ නම් තරග වලටත් යන්න තිබ්බා අපිට. ඉතින් අපි බලමු ලබන අවුරුද්දේ. ඒකට යන්න ලොකුයිනේ. එහෙනම් අපි අදට මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. එහෙනම් තවත් ලස්සන vlog එකක් අරගෙන ආයෙත් අපි හම්බෙමු. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි. බයි.